අපි හාල්මැස්සෝ බෙදුමක් එක්ක අද රැයට ගන්න හදන්නේ. අපි මෙනු එකේ තියෙන්නේ හරියටම අල හොද්දයි හාල්මැස්සෝ බෙදුමයි. ඊළඟට පොල් සම්බෝලයක් තමයි රසම රස. දැන් මේ හාල්මැස්සෝ ටික කඩාගෙන අපි ලෑස්ති වෙන වැඩේට හාල්මැස්සෝ ටික සුද්ධ කරගන්න අතරේ අපි රසම රස කිරිත එකක් ඔන්න ලෑස්ති වෙන්නේ. සිංගප්පූරු ක්‍රමයට හදන ගමන් ඉන්නේ රවිදු. දැන් බලමු. මේ තමයි අපි වැඩ පටන් ගත්ත විතරයි අපි දැන් හාල්මැස්සෝ ටික සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන ඊට පස්සේ අද වැඩ ගොඩක් තියෙනවා. හාල්මැස්සෝ බෙදුමයි පොල් සම්බෝලයයි ඊළඟට රසම රස අල කිරි හොද්දක් එක තමයි අද රෑ කෑම එක දෙන්න යන්නේ අපි. බලමු අපි ඉස්සරහට කතා කරමු මේ විදිහට. දැන් අපි හාල්මැස්සෝ ටික කඩාගෙන කිරිත එකක් දීලා වැඩේ පටන් ගන්න කියලා හදන්නේ. එහෙනම් රයිට් අද අපේ මෙනු එක වෙන්නේ හාල්මැස්සෝ තෙල් දාලා අලකිරි හොදි සමග පොල් සම්බෝල. දැන් වැඩේ පටන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ හාල්මැස්සෝ ටික අපි තෙල් දාගන්නේ. අපි තෙස් ඉන්නවා මේ විදිහට රන්නන් පැය වෙනකන් බෙදගන්න තියෙන හාල්මැස්සෝ ටික. හාල්මැස්සෝ තෙල් දාලා ඊළඟට මෙතන තියෙනවා අපේ තුණු අඩු කුණු ටික. ඊට පස්සේ මේ අල හොද්දට ඕන කරන දේවල් ටික අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. අර හොද්ද ඊළඟට හාල්මැස්සෝ එක. එතකොට මේ දේවල් ටික තමයි අපි හදන්නේ. මේ වෙනවනේ දැන් හාල්මැස්සෝ එක තමයි අපි මේ විදිහට හදන්නේ. හාල්මැස්සෝ දෙන්නෙක් විතර දිව අපි හම්බෙමු එනම් හාල්මැස්සෝ තෙල් දාලා අද රසම රස ඩිනර් එකක් අපි ලෑස්ති කරලා තියෙන්නේ. බලමු අපි හාල්මැස්සෝ ටික මේ විදිහට කැඩේ ගන්න ඕනේ. අපි දැන් හාල්මැස්සෝ ටික මේ විදිහට බෙදගෙන තියෙන්නේ. ඔබට පේනවා ලස්සනට හාල්මැස්සෝ ටික බෙදගෙන තියෙන්නේ. ඊළඟට අපි වැඩේ මෙන්න මේ වැඩේ තමයි ආරම්භ කරලා දෙන්නේ. ලුණු ටික එතකොට මිරිස් තක්කාලි මේ කියන දේවල් දාගෙන මික්ස් කරන්න යන්නේ අපි මේ හාල්මැස්සෝ බෙදුම. ඉතින්නේ හාල්මැස්සෝ බෙදුමයි අලකිරි හොදි ඊළඟට පොල් සම්බෝලයි තමයි මේ විදිහට අත නැන්නේ. ලුණු ටිකක් අපි එකතු කරගන්නවා. ඊළඟට මස්කරි පොඩ්ඩක් එකතු කරගන්න. මේ විදිහට අලුත් දේවල් තියෙන දේවල් ඔක්කොම දාලා අපි වැඩි දෙන්න යන්නේ. ඊළඟට අපි එකතු කරගන්නවා තුන පහ. එකතු කරගෙන මේ විදිහට මික්ස් කරගන්නවා. ඉතින් අපි ඊළඟට හම්බෙමු හාල්මැස්සෝ කරියයි අල ටික තාම අපි කැම්පෙන්න තියලා තියෙන්නේ. මේ අල හොද්දට ඊළඟට පොල් සම්බෝලේට අපි පොල් ටික ගාන ගමන් ලුණු දැම්මද? ලුණු දැම්මද? ඔව්. දැන් අපේ අල කරිය ලස්සනට හැදෙන විදිය ඔබට පේනවා. බලන්න රසම රස අල හොද්දක් අපි මේ විදිහට හදාගන්නේ. අල හොද්දයි අර පැත්තේ තියෙනවා අපේ හාල්මැස්සෝ දෙක දාපු එක සම්බෝල එකක් එක්ක. මේ තියෙන අර කරිය එක අපිට පේනවා ඔස ස්පිරිටර් මේ විදිහට අර හොද්දක් එක්ක බත් එකකින් දෙනවා. රයිට් අපි කන්නේ හදන්නේ නම් පේනවනේ රස දැන් කන්නේ වසිල්ලක් නෑ අපිට. මේ තමයි හාල්මැස්සෝ තෙල් දාලා පොල් සම්බෝලයයි අපේ අල කිරි හොද්දයි තමයි අපි මේ විදිහට රස බලන්න යන්නේ. අපි කාලා බලමු කොහොමද රහ කියලා. එක්කම පෙනුමින් ඔයාලට පේනවා රහ කොහොමද කියලා. ඉතින් අපි කාලම කියන්න කොහොමද රහ කියලා. එහෙනම් බලන්න අර ලස්සන පෙනුමට ඔයාලට
අපි හාල් කිලෝ එකක් විතර කන්න හදන්නේ. එහෙනම් අපි කාලා කියන්න කොහොමද රහ කියලා.